හලෝ කොහොමද ඔයාලට දවස් දෙකක මිනි බ්ලොග් එකක් බලන්න එන්නකෝ. මේ තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් අපි මේ යන්නේ වත්තල රාම් සිනමා එකට අලුතෙන් ආව ෆිල්ම් එකක් බලන්න. මේ තියෙන්නේ රාම් සිනමා එක. කොහොමහරි අපි ටිකක් වෙලාස්සන තැනට ගියා. මොකද අලුතෙන් ආව ෆිල්ම් එක හින්දා ගොඩක් කට්ටිය ඉඳී කියලා හිතලා අට හමාරට තමයි ෆිල්ම් එක ස්ටාර්ට් කරේ. ඇත්තටම හිතුවා වගේම ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා ෆිල්ම් එක බලන්න. ඒ වගේම මේ ෆිල්ම් එක මාරම ලස්සනයි. ආසම හිතන ෆිල්ම් එකක්. මම මෙච්චර කාලයකට බලපු හොඳම ෆිල්ම් එක. ඉතින් ඔයාලත් ගිහලා අනිවාර්යෙන් බලන්න. මම ගොඩාක් කැලේ මෙතනට ඇඩ් කරේ නැහැ. මොකද ෆිල්ම් එකේ රසය නැති වෙනවා එහෙම දැම්මොත්. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ගියා 11 විතර වෙද්දී. මේක දවස් දෙකක vlog එකක්. ඉතින් මේ තියන්නේ 25 හවස අපේ තාත්තගේ බර්ත්ඩේ එක 25. නංගි මමයි ගියා. ඉතින් තාත්තව සර්ප්‍රයිස් කරන්න. මොකද මේ අවුරුදු 56ටම එයා කවදාවත් කේක් එකක් කට් කරලා සෙලිබ්‍රේට් කරලා තිබ්බේ නැහැ. ඉතින් එදායි සතුට තාත්තගේ ඇස් දෙකින් නංගි මමයි දැක්කා. ඒ වගේම අපේ තාත්තා මගේ ජීවිතේ ගොඩාක් මම වැටිච්ච ගොඩාක් තැන්වල මට හයියක් උනේ තාත්තා. හැමෝගෙම තාත්තලා එහෙමනේ ඉතින්. ඉතින් අපි ගිහිල්ලා එතන තාත්තා වැඩ කරන තැන පොඩ්ඩක් ඩෙකරේට් කරලා තාත්තට මේ සර්ප්‍රයිස් එක දුන්නා. ඒකට ගොඩාක් උදව් කරේ තාත්තා වැඩ කරන තැන සර්. ඉතින් ගොඩාක් ස්තුතියි සර් අපිට උදව් කරාට. ඉතින් අප්පච්චි මම ප්‍රාර්ථනා කරන්නේ ඔයායි අම්මාටයි දෙන්නටම දීර්ඝායුෂම ලැබෙන්න කියලා. මොකද අපි වෙනුවෙන් සහ මං වෙනුවෙන් ගොඩාක් දේවල් ඔය දෙන්න කරලා තියෙනවා සහ කරනවා. අපි පොඩි කාලේ අපිට බැරි කාලේ අපිට මොකුත් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඉතින් දැන් අපි ඔක්කොම ලොකුයි. ඔයාලගේ සතුට වෙනුවෙන් දැන් අපි දෙන්න ගොඩක් දේවල් කරනවා සහ කරන්න හිතන් ඉන්නවා. ඉතින් හැමදාම ඔය දෙන්නගේ ජීවිතේ සතුට විතරක්ම තියෙන්න කියලා නංගි මමයි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දුක සතුට කියන දෙක සමබරව යන එකක් තමයි ජීවිතය කියන්නේ. ඉතින් මේ ජීවිතය තුළේ සතුටු මතක මං හැමදාමත් හරිම ආදරෙන් එකතු කරන කෙනෙක්. ඉතින් මගේ සතුටු පොතට මේ දවසත් හරිම ආදරෙන් මම එකතු කරගන්නවා. මොකද මිනිස්සුන්ගේ ජීවිතවල ඒ ලස්සන මතක තමයි මිනිස්සුන්ට කවදා හරි වයසට යද්දී ඉතුරු වෙන්නේ. ඉතින් අප්පච්චි ආයිමත් මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාටයි අම්මටයි දීර්ඝායුෂම ලැබෙන්න කියලා. ඒ හොඳටම ඇති නංගිටයි මටයි සතුටින් ඉන්න නම්. ඉතින් හැමදාම නොකියුවට අපි දෙන්න ඔයාලා දෙන්නට ගොඩාක් ආදරේ. ඉතින් ඔන්නම තමයි මේ දවස් දෙක ගෙවුනේ. vlog එකක් කරන්න හිතන් හිටියේ නෑ. ඒ නිසා ගොඩාක් වීඩියෝස් තිබ්බෙත් නෑ. තිබ්බ ටික දාලා චූටි වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මාව බලන් හිටියට. ඔයාලගේ ජීවිතත් හැමදාම සතුටින් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉංගෙන්නම් බයි. කොල්ලෝ කියන සිංහයෝ 1000ක් මැද්දේ තාත්තා කියලා කියන තනි අලියෙක් මචං. ඒ තාත්තට තරම් දුවෙක්ට ආදරය කරන්න පුළුවන් කෙනෙක් තාම මේ ලෝකෙ ඉපදිලා නැහැ.